ඔය ඔලෙවල් ලියන වයස හිටියත් ඒලෙවල් ලියන වයස හිටියත් එහෙම නැත්නම් ඔයා කැම්පස් එක හිටියත් ඔය මේ මොන වයසක හිටියත් ඔයාලට ෆේස් කරන්න වෙන දෙයක් තමයි එක්සෑම් කියලා කියන්නේ. ඉතින් එක්සෑම් එකකට මුලින් ඉඳලා පාඩම් කරන්න ඕනි කියලා අපි අහලා තිබ්බට කවදාවත් අපි පාඩම් කරන්නේ නැහැ. ඉතින් මමත් ඔලෙවල් ඒලෙවල් කාලේ විභාගයට කලින් දවසේ කියන්නේ ටර්ම් ටෙස්ට් වලට කලින් දවසේ තමයි පාඩම් කරන්නේ. ඉතින් ඒ ටික තමයි හොඳටම ඔළුවට යන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම අද කරන්න හිතුවේ ඔයගොල්ලොන්ට ස්කෝල් එක්සෑම් එකක් වේවා එහෙම නැත්නම් කැම්පස් එකක ඇතුළේ එක්සෑම් එකක් වුණත් මොන එක්සෑම් එකක් වුණත් අන්තිම මොහොතේ එරුණාට පස්සේ ගොඩ දාගන්න ක්‍රමය කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක මම අද කරන්නේ. ඉතින් මොන දේ කරන්නත් ඔයාලට අඩුම සතියක්වත් තියෙන්න ඕනේ. මේ දේවල් ටික ප්‍රැක්ටිකල් වෙන්නේ එතකොට. විභාගයට කලින් දවසේ රෑ කරලා ඔයාලට කවදාවත් හොඳ ග්‍රේඩ් එකක් දාන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම විභාගයකට අඩුම සතියක්වත් කලින් මේ කියන ස්ටෙප්ස් 8 ෆලෝ කරන්න. එතකොට ඔයාලට විභාග ගොඩ දාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මොකද්ද පළවෙනි ස්ටෙප් එක කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි use the 80-20 rule. ඉතින් මොකද්ද මේකෙන් කියන්නේ? දැන් අපිට ගොඩක් දේවල් උගන්වන විභාගයකට ඉස්කෝලේ ගන්නවා ලොකු සිලබස් එකක් තියෙනවා එක ටර්ම් එකට. කැම්පස් එක උනත් සෙමිස්ටර් එකක් කිව්වහම සාමාන්‍ය මොඩියුල්ස් අඩුම 4ක්වත් තියෙනවා. ඔයා ගවර්න්මන්ට් කැම්පස් එකකට යන කෙනෙක් නම් ඊට වැඩි මොඩියුල්ස්. ඉතින් මේ මොඩියුල්ස් වලට ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. ඉතින් මේ හැමදේම අපිට සතියෙන් පාඩම් කරන්න බෑනේ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඉතින් ඔයාලට පුළුවන් මේ 80-20 කියන රූල් එක එතකොට පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේකයි. කොච්චර කන්ටෙන්ට් එක අපිට ඉගෙනුවත් මේ කන්ටෙන්ට් එක ඇතුලේ 120ක් තියෙනවා. හරිම ප්‍රධාන 120ක් තියෙනවා. ඒ 120 තමයි ඔයාලගේ පේපර් එකේ තියෙන 80%ක්ම ප්‍රශ්න හැදෙන්නේ. ඒකයි 80-20 රූල් එක කියලා කියන්නේ. ඉතින් මේ 120 හොයාගන්නේ කොහොමද? කැම්පස් කාලේ නම් අනිවාර්යෙන් ඔයාලට ලෙක්චර්ස්ලා කියනවා මෙන්න මේ ලෙක්චර්ස් ටික බලා ගන්න කියලා. ඉතින් ඒ ටික තමයි මේ 180ට අයිති වෙන්නේ. A level කාලේ O level කාලේ වුණත් ඔයගොල්ලෝට ටර්ම් ටෙස්ට් එක ලිව්වත් පාස් පේපර් යූස් කරනවා නම් මේ 180 ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද පාස් පේපර් වල A level O level කාලේ එකම ස්ටයිල් එකකට තමයි ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් කැම්පස් එකේ වලත් ඔයාලට පාස් පේපර් එකක් හොයාගන්න පුළුවන් නම් ගේම් ගන්න ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා සතියක් වගේ නම් තියෙන එක්සෑම් එකට මේ 80-20 රූල් එක ෆලෝ කරන්න. අර විභාගයට 80ක් ප්‍රශ්න හැදෙන ඔයාලගේ කන්ටෙන්ට් එකේ ඒ කියන්නේ ඔයාලගේ ඉගෙන ගන්න තියෙන 120ක කොටස අනිවාර්යෙන් පාඩම් කරන්න. ඔක්කොම පාඩම් කරන්න යන්න එපා. කාලෙ මදි. ඔයාලට ෆලෝ කරන්න පුළුවන් දෙවෙනි ට්‍රික් එක තමයි Pomodoro Power Cram. ඒ කියන්නේ මේකයි. වචන ටිකක් වෙනස්. ඉතින් මේක ඉංග්‍රීසි වචනය. Pomodoro Power Cram කියන්නේ ඔයගොල්ලෝ පාඩම් කරන කාලය ගැන පොඩි ට්‍රික් එකක්. ඒ කියන්නේ මේක. ඔයගොල්ලෝට එක දිගට පාඩම් කරන්න බෑනේ පැයක් දෙකක්. සමහර නම් ඉන්නවා මම පැය 18ක් පාඩම් කරා කියලා කම්පෝරියක් දානවා A level කාලේ ස්පෙෂලි. සමහරු A level ලියන්න පටන් ගන්නේ මෙඩිසින් ගිහිල්ලා ඉංජිනේරින් ගිහිල්ලා නේ. ඉතින් මුන්නම් කියනවා අද පැය 18ක් පාඩම් කරා, පැය 20ක් පාඩම් කරා. වැඩි බොරු කරන්න බෑනේ. ප්‍රැක්ටිකල් නෑ. ඉතින් හරියටම ඔයගොල්ලෝට සතියක් ඇතුළත වගේ මේක පාඩම් කරගන්න නම් මේ එක දිගට පාඩම් කරන්න බෑ. ස්ට්‍රෙස් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ මං කියන ස්ටයිල් එක පාඩම් කරනවා නම් ඔයගොල්ලොන්ට පැය භාගයක් පාඩම් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක් හෝ 10ක් පොඩි රෙස්ට් එකක් ගන්න. ඉතින් මේ අස්සේ ගිහලා TikTok බලන්න එපා. අනිත් පොඩි බ්‍රේන් එකට පොඩි රෙස්ට් එකක් දෙන්න. ඒ කියන්නේ පොඩ්ඩක් වටපිට ඇවිදලා මොනවා හරි බඩට දාගෙන ඉතින් පොඩි රෙස්ට් එකක් ගන්න. ඉතින් විනාඩි 30ක් පාඩම් කරනවා, විනාඩි 10ක් රෙස්ට් කරනවා. මේ විදිහට ඔයාලට පුළුවන් සයිකල්ස් 3ක් හෝ 4ක් යන්න. ඒ කියන්නේ පැය භාගයක 4ක් පාඩම් කරනවා. ඒ අතර විනාඩි 5ක 4ක් රෙස්ට් කරනවා. ඒතර උන පැය දෙකකට වඩා ඔයගොල්ලෝ පාඩම් කරනවා. ඊට පස්සේ මේ සයිකල් එක මේ විදිහට සයිකල් 4ක් විතර ගියාට පස්සේ ඒකට පැය දෙකකින් විතර පස්සේ පොඩි විනාඩි 20ක 30ක බ්‍රේක් එකක් ගන්න. මේ විනාඩි 20 30 බ්‍රේක් එක ඔයගොල්ලන්ට පොඩ ටීවී බලන්න පුළුවන්. ගේම් එකක් ගහන්න පුළුවන්, පොඩ ස්ක්‍රෝල් කරන්න පුළුවන් TikTok එකේ. ඒ සෑම නැහැ. ඉතින් ඒ විදිහට කරක් යන්න. මොකද මේ මෙතඩ් දෙකට පාඩම් කරේ ඔයගොල්ලන්ට ලොකු ස්ට්‍රෙස් එකක් ඔලුවට එන්නේ නැහැ. අර පැය දෙකක් එක දිගට පාඩම් කරනකොට වගේ. ඉතින් තුන්වෙනි ට්‍රික් එක තමයි active recalling over reading. ඉතින් මේකයි ඒකෙන් අදහස් කරන්නේ. ඔයගොල්ලොන්ට පොතක් අරගත්තට පස්සේ පාඩම් කරන්න ගොඩක් දුරට තේරෙන්නේ නැහැ. ඒක මම දන්නවා. මොකද මමත් එහෙම තමයි. මමත් පාඩම් කරන්න හරියට තාවත් දන්නේ නැහැ. පොඩි පොඩි ක්‍රම අත්දැක බලනවා. ඉතින් පොතක් අරගෙන මුලින් ඉඳන් අගට කියවගෙන යනවා. පිටු කියවගෙන යනවා. ඉතින් වාට මාස 3ක් විතර කියලා ඔය පාඩම් කරන්න පටන් ගන්නවා නම් මේ ක්‍රමේ සාර්ථකයි. 4 පාරක් 5 පාරක් පොත සම්පූර්ණ කියවලා යන්නේ කන්ටෙන්ට් එක වලට වදිනවා. හැබැයි සතියක් තියාගෙන අපිට පොතේ මුලින් ඉඳන් අගට කියව කියලා ඔලුවට යන්නේ නැහැ නේ. ඔක එච්චර කියවන කාලෙත් මදි සමහර විට. ඒ හින්දා ඔයගොල්ලෝ ඇක්ටිව් රිකෝල් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ අවශ්‍ය දේවල් ටික පොයින්ට්ස් ටිකක් විදිහට අරගෙන අර 20% කිව්වේ අන්න ඒ දේ පොයින්ට්ස් ටිකක් විදිහට අරගෙන ඒ දේවල් හයියෙන් කියවන්න. read aloud. ඒ වගේම කොලේක ලියන්න.
මේක තම ඇක්ටිව් රිකෝල් කියන්නේ පොත අරගෙන අන්තිම මුලින්ද ළඟට වෙන කියවන්න යන්න එපා. මම ඔයගොල්ලන්ට කියන හතරවෙනි ට්‍රික් එක තමයි 3 sentence chapters. ඒ කියන්නේ මේකයි. 3 sentence කියන්නේ වාක්‍ය තුනක්, chapter එකක් කියන්නේ chapter එකක් කියන්නේ දන්නවනේ පරිච්ඡේදයක්. එතකොට 3 sentence chapter මම example එකක් විතර කිව්වොත් අපි හිතමු ඔයාලා පාඩම් කරනවා human heart එක ගැන. හරි human heart එක ගැන එළව කාලෙත් තියෙනවනේ ඔයගොල්ලෝනේ. ඉතින් human heart එක ගැන පාඩම් කරද්දී අපි මේකේ structure එක ගැන ඔයගොල්ලෝ පාඩම් කරනවා. හරි structure ගැන පාඩම් කරද්දී ලොකු ලිස්ට් එකක් තියෙනවනේ පාඩම් කරන්න. points සාමාන්‍යයෙන් 60 70ක ලොකු ප්‍රශ්නයක් මේක. ඉතින් ඔයගොල්ලන්ට මේක හරියටම පුළුවන් ද කියලා චෙක් කරන්න පුළුවන්. වාක්‍ය 3කින් හෝ 4කින් ලියන්න try කරන්න මේ දේ. ඒ කියන්නේ point කඩ ඔයගොල්ලෝ ලියනවා කියන එක නෙමෙයි. වාක්‍ය 3කින් වාක්‍ය ඔළුවේ තියෙන සියලුම දේවල් heart එක heart එකේ structure එක සම්බන්ධව ඔළුවේ තියෙන දේවල් වාක්‍ය 3කින් ලියන්න try කරන්න දෙන්න. ඉතින් මේව ලියන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒක හොඳටම පුළුවන්. එහෙම බැරි නම් පටස් ගාලා ඒ දේ හොඳට පාඩම් කරන්න. ඉතින් ඒක තමයි 3 sentence chapters කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අන්තිම මොහොතේ විභාගයකට ලෑස්ති වෙන්න පුළුවන් පස්වෙනි ට්‍රික් එක තමයි spaceless essays. spaceless essays කියන්නේ ඔයගොල්ලන්ට spaces තියන්න නැතුව, rule අරින්න නැතුව, history තියන්න නැතුව essay එකක් ලියන එක. ඒ කියන්නේ මේකයි. ගන්න CR කොලයක්. හරි CR කොල කියන දන්නවනේ. CR කොල මේ වගේ කොලයක් ගන්න. අරගෙන උඩම රූලෙන් පටන් ගන්න. හරි උඩම රූලෙන් පටන් අරගෙන ලියාගෙන යන්න ඔයාගේ ඔළුවේ තියෙන දේවල්. ඔළුවේ තියෙන දේවල් ලියන්න එපා. හරි ඔළුවේ තියෙන දේවල් කියන්නේ අපි ගෙමු ටොපික් එකක් ගත්තා කියලා. structure and functions of human liver. හරි ඉතින් මම එක්සැම්පල් එකක් කියන්නේ ඊට පස්සේ ඔයා ලියාගෙන යන්න රූලක්වත් අරින්න නැතුව එක දිගට ලියාගෙන ගන්න සියල්ල ලියන්න. ඔළුවේ ඒ දේ ගැන තියෙන සියලු දේ ලියන්න. ලියනකොට ඔයාලට පොඩි ආතල් එකක් එයි. හරි ඒක ලියද්දි මාන සැටිස්. මොකද මේ කොලයක් පිරෙනවා කියන්නේ ඔළුවට මට්ටම සැටිස්. මම එක්සම් මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ කොලයක් පිරෙන්න ස්පේසස් තියන්න නැතුව ලිව්වා කියන්නේ ආයේ සුපිරි. මට පට්ට සැටිස් මම මේ දේ දන්නා කියලා ඔළුවට ඒ විදිහට ලියන්න. ලිව්වට පස්සේ ඕගොල්ලෝ හැබැයි කටුවට ලියන්න එපා ටිකක් ලස්සනට ලියන්න. ලිව්වට පස්සේ බලන්න ඔයාලගේ මොනවද අඩුපාඩු කියලා අන්න ඒ පොයින්ට්ස් ටික පාඩම් කරන්න. හරි අර ඔක්කොම පාඩම් කරන්න ඕනේ නෑ. අන්නේ පොයින්ට්ස් ටික විතර පාඩම් කරාම හොඳට නැති. එතකොට ඔයාලට සම්පූර්ණ ආන්සර්ස් එක එකක් ලියන්න ලේසියම පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවෝ ඔයා කැම්පස් යන කෙනෙක් නම් යුනිවර්සිටි යන කෙනෙක් නම් ඒ වගේම බයෝමෙඩිකල් සයන්ස් කියන ඩිග්‍රී එක ෆලෝ කරන කෙනෙක් නම් මගේ channel එකට ගිහින් බලන්න. මගේ channel එකේ ඔයාලට සපෝට් වෙන ගොඩක් වීඩියෝස් එනවා. ඉතින් ඊළඟ ට්‍රික් එක තමයි fast papers. මේක නම් ඉතින් ට්‍රික් එකක් නෙමෙයි. ඇත්තටම මේ දේවල් නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ. සතියක් තියෙනවා නම් ඔයාලට අන්තිම දවස් දෙක තුන වෙද්දී fast paper කරන දැනට එන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. fast paper කරන්න කියන්නේ මේකයි. fast paper එක අරගෙන තියෙන සියලු ප්‍රශ්නට උත්තර ලියන්න කියනවා නෙමෙයි. fast paper එකක් ගත්තාම එකක් නෙමෙයි දෙක තුනක්වත් ඕනේ. ඉතින් මේ දෙක තුන ගත්තාම ඔයාලට තේරෙනවා මොකක්ද මේ papers හද දෙන flow එක. කොහොමද questions හදලා තියෙන්නේ මොනවද focus කරපු questions. අර 80-20 rule එකට අදාළ 20% එක හොයාගත්ත හැකි දුරට fast paper වලින්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම දවසක්වත් ඉතුරු කරගන්න fast paper කරන්න සතියකට කලින්වත් පාඩම් කරන්න පටන් ගන්න. හත්වෙනි ට්‍රික් එක තමයි make stories. ඒ කියන්නේ මේකයි. ඔයාලට අපි කියමු මොකක් හරි ලොකු තියරි එකක් පාඩම් කරන්න තියෙනවා නම් මෙකැනිසම් එකක් පාඩම් කරන්න තියෙනවා කියලා. ස්ටෙප්ස් ටිකක් තියෙන මෙකැනිසම් එකක් පාඩම් කරන්න තියෙනවා. ඊට පස්සේ මේ මෙකැනිසම් එක ඔයගොල්ලන්ට පිළිවෙලට මතක තියාගන්න තියෙනවා. ෆ්ලෝ චාර්ට් එකක් වගේ අඳුත් නම් මතක තියාගන්න ලේසි. මේ වෙලාවේ ඔයගොල්ලෝ අන්තිම වෙලාවේ හිර වෙලා ඉඳලා කරන්නේ කවියක් හදාගන්න, ස්ටෝරි එකක් හදාගන්න. ඉතින් ඒ දේ ලේසි වෙනවා ඔයගොල්ලන්ට එක්සෑම් එකට උත්තර ලියන්න. ඉතින් ඒකට එක්සැම්පල් එකක් කිව්වොත් ඔයගොල්ලන්ට පීරියොඩික් ටේබල් එක තියෙන අවර්තිතා වගුව. ඉතින් මේකට ගොඩක් අය කවිය හදාගෙන අන්න ඒ වගේ කවියක් හදාගන්න. නැත්නම් අපි පොඩි කාලේ දේදුනේ පාඩ හත මතක තියාගන්නත් කවි හදාගත්තා. අන්න ඉතින් ඒ ට්‍රික් එක යූස් කරන්න එක්සෑම් වලට ඒක පට්ට විදිහට හෙල්ප් වෙනවා ඔයගොල්ලන්ට ආස් එකක් ලියද්දි එක්සෑම් එකට ගියන පස්සේ. ඉතින් අන්තිම ට්‍රික් එක තමයි හොඳට නිදාගන්න. ස්ලීප් වෙල්. ඉතින් ස්ලීප් වෙල් කියන්නේ පාඩම් කරන වෙලාවේ ගිහලා නිදාගන්න පාඩම් කරන්න කිව්වොත් එතකොට හැමදේම ඔළුවට එනවා නෙමෙයි. අනිවාර්යයෙන්ම දවසට පැය 4ක් හෝ 5ක් අවමයෙන් නිදා ගන්න ඕනේ රැට. මොකද ඔයගොල්ලෝ ඔළුවට ලොකු ස්ට්‍රෙස් එකක් දෙනවා විභාගෙ ලඟ වුණා කියන්නේ මූණේ පිම්පල් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගෙඩි දානවා හැමදේම දෙනවා මූණ කැත වෙනවා මාර ස්ට්‍රෙස් එකක් දෙනවා. ඉතින් ඒක රිකවර් වෙන්න ඔයාගේ මොලේ රීවයර් වෙන්න හරි ඔය ෂෝට් ටර්ම් මෙමරි එක හරියට තියාගන්න ඔයාගේ RAM එක හරියට දුවන්න නිින්ද නම් අනිවාර්යෙන් ඕනේ. ඒ හින්දා අඩුම දවසට පැය 5ක්වත් නිදා ගන්න.
ඒකනම් අනිවාර්යයෙන්ම ඕනේ විදි මරාගෙන පාඩම් කරන්න එපා ඔලුවට යන්නේ නෑ බොරුවට නිකන් එක්සෑම් එක දවසට ගිහිල්ලා ඊතර නිදාගන්න තමයි වෙන්නේ ඒ හින්දා උදර නිදාගන්න පැය 8ක්වත් නිදාගන්න ඉතින් නිදාගත්ත එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පැය 24ක් තියලා ඉතුරු පැය 16 වට පාඩම් කරන්නේ මම කවදාවත් පැය 8ට අඩු වෙන්නේ කියන්නේ අනිවාර්යෙන් පැය 8ක්වත් මම නිදාගන්නවා ඉතින් ඔයගොල්ලෝට එක්සෑම් කරලා අමාරු හින්දා මේ 5ක්වත් අඩුව නිදා හරි ඉතින් මේ ට්‍රික්ස් 8 මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කරපු දේවල් මම එක්සෑම් කොට යන්න කරපු දේවල් ඉතින් මගේ කැම්පස් රිසල්ට් ෂීට් එක මම ෂෙයා කරලා තියෙනවා වීඩියෝ එක ඔයාලට ඒකෙන් බලන්න පුළුවන් මම මේ කියන්නේ ඇත්තද බොරුද මට ලකුණු කොහොමද තිබ්බේ කියලා ඉතින් මේ වගේ තව වැලියබල් වීඩියෝස් මගේ channel එකේ තියෙනවා ඔයාලගේ යාළුවන්ටත් මගේ channel එක ෂෙයා කරන්න මේ වීඩියෝස් බලන්න subscribe කරලා එකතු වෙන්න